කියන්නේ නොහිතපු වෙලාවක නොහිතපු විදිහට ජීවිතවලින් සමුදුන්නා. එකතු කරගත්ත ඉඩ කඩන් හෝ අර ඇති කරගත්ත තරහ මරහ හෝ කිසි දෙයක් අරන් ගියේ නෑ. හැබැයි අර අමනාපකම් අරන් යන්න වෙනවා. ඒ අකුසලය අරන් යන්න වෙනවා. හැබැයි ඔය තරහ මරහ ඇති කරගත්ත හේතු ගෙනිච්චේ නෑනේ. ඉඩම් නිසා මරාගත්තා. මම හිතන්නේ මේ වැඩසටහන නරඹන කවුරු හරි ඉන්නවනම් නිකමට හිතලා බලන්න ඉඩමක් වෙනුවෙන් රණ්ඩු නොවිච්ච කෙනෙක්. නේද? අපේ රටේ ඉඩමක් වෙනුවෙන් රණ්ඩු නොවිච්ච මේ මිනිස්සු එක්ක දොස් පරස් කියාගත්තේ නැති අමනාප නොවිච්ච අය නැති තරම්. ඉතින් මේ ඉන්න ටික කාලේ ස්වභාව ධර්මය අපිට පාඩමක් උගන්වනවා. මොකටද මේ හිත අමනාපකම්? මොකටද මේ අවලාද? මොකටද අපි මිනිස්සු එක්ක මේ විදිහට ඉරිසියා කුහකකම් කරන්නේ? ඉන්න ටික කාලේ හරි සතුටින් ඉන්න. හෙට දවස මේ ලෝකේ බලන්න ඔබට ලැබෙයිද මට ලැබෙයිද කියන්න බෑ. ශානක මහත්තයා තව අවුරුදු 100ක් ඉස්සරහට ගියන් පස්සේ තව අවුරුදු 100කින් අද වගේ දවස වෙනකොට මේ ලෝකේ ශානක මහත්තයත් නැහැ මමත් නැහැ සමහරට මේ වැඩසටහන් අරබන අයත් නැහැ. එක්කෝ අපි මේකේ පස් ගොඩක් එක්කෝ අපි මේකේ අලු ගොඩක්. මතක තියාගන්න අරගෙන යන්නේ කරපු හොඳ හෝ නරක. ඒ නිසා අපි මහන්සි වෙන්න ඕනේ මට සසරට වටින දෙයක් එකතු කරගන්න. ඒක ශානක මහත්තයා ජීවිතේට කොච්චර වටින ආශිර්වාදයක්ද කියනවා නම් හිතන්න අපි හදවතින්ම මොකක් හරි යහපත් දෙයක් කරනවා කියලා. දැන් ඔන්න හිතන්න මේ වැඩසටහන අපි මේ කරන්නේ හරි සද්භාවයෙන්. අපේ මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්න අපි හරි සද්භාවයෙන් මේ වැඩසටහන කරනවා. යනකොට මේ වැඩසටහන ඉවර වෙලා යනකොට මගේ ජීවිතේ මට නැති වේද කියන්න බැහැනේ. හැබැයි ඒ වෙලාවේ හිතට මට ශක්තියක් එනවා. මම හරි සද්භාවයෙන් මම හරි උවමනාවෙන් මිනිස්සු වෙන යමක් කරා. ඒක මැරෙන වෙලාවේ අපේ හිතට ශක්තියක්නේ. එහෙමයි. හැබැයි අපේ හාමුදුරුවනේ මේ වගේ අවස්ථා මම මගේ ජීවිතේ සිරසේ ඉන්නකොට මේ සහන යාත්‍රා ක්‍රියාත්මක කරපු අවස්ථා ඔය සුනාමි අවස්ථාවලදී එහෙම දැකපු දෙයක් තමයි බුද්ධ දේශනාවේ පළමු පාරමිතාව දාන පාරමිතාව මෙතරම් පුරන පිරිසක් වෙන රටක නැතුව ඇති. ඒ තරමට සමහරලාට උපපාරමිතාත් වෙනවා. සමහර ජීවිතේ පවා දන් දුන්නම පාරමිතාව බලාපොරොත්තු නුණා. හැබැයි ඒ පැත්තෙන් ගත්තාම අපේ හාමුදුරනේ සැඟවුණු කැපකිරීම සැඟවුණු පරිත්‍යාග ලුණු පැකට් එක පවා දන් දෙන්න පුළුවන් මානසිකත්වයක් තියන අය තමයි ටිකයි හැදෙන්න තියෙන්නේ.